මතක මනස YouTube channel එකට අදත් ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. හරි ඉතින් ඔයා තාම අපේ channel එකට අලුත් කෙනෙක් නම් ඉතින් දැම්ම පහලින් තියෙන subscribe button එක click කරලා bell icon එක ඕල් දාලා තියාගත්තොත් මේ වගේ වටිනා වීඩියෝ වලට මම දාපු සෑහෙන වලට notification එකක් ඔස් වලට බලා ගැනීමේ හැකියාව තියෙනවා. හරි ඉතින් එහෙනම් අපි අද වැඩි කතා නැතුව යමු අද වීඩියෝ එකට. හරි ඉතින් ඔන්න ඉතින් ඔයාලට මේ දිස්සන විදියට අපි ආවර්තිතා වගුවාද කවියකින් මතක තියාගන්න තබා යන්නේ. මොකෙන්ද කවියකින් තබා ඔන්න අපි මතක තියාගන්න යන්නේ. ඔයාලා මේ විදිය හොඳට මේ ටික ඔයාලා දෙපා තුන්සර මේ වීඩියෝ එක බැලුවොත් ඔයාලා අනිවාර්යයෙන්ම මේ කවියත් ඔයාලි බේම පාඩම් වෙනවා. ඔයාලට පාඩම් හිතන ආස විදියට තමයි ඔයාලට මේක හදාලා තියෙන්නේ. හරි ඉතින් එහෙනම් ඔයාලට මම කියන්නම් කොහොමද අපි මේක පාඩම් කරගන්නේ කියලා. ඔයාලා මේ දිස්සන විදියට ඔයාලා මේක පාඩම් කරගන්න පුළුවන් කොහොමද? හායි හේෂාන් ලේසි බේසි බොනකොට කනකොට නටනකොට ඔයාගේ ෆොටෝස් නියමයි. ආයි කියමු හායි හේෂාන් ලේසි බේසි බොනකොට කනකොට නටනකොට ඔයාගේ ෆොටෝස් නියමයි. නංගි මගේ අල්ල සිපගෙන පවසහන සුදු කෙල්ලේ ආදරෙනෙන් කසාදෙට කැමතිද? ඔන්න ඔය විදිහට ඔයාලට පුළුවන් මේ ටික කටපාඩම් කරගන්න. හරි ඉතින් අපි ආයි කියමු එක කොහොමද? හායි හේෂාන් ලේසි බේසි බොනකොට කනකොට නටනකොට ඔයාගේ ෆොටෝස් නියමයි. නංගි මගේ අල්ල සිපගෙන පවසහන් සුදු කෙල්ලේ ආදරෙන කසාදෙට කැමතිද? ඔන්න ඔය විදිහට ඔයාලට පුළුවන් හරිම ලේසි විදිහට ඔයාලට මේක දෙපාර තුන්සරයක් මේ වීඩියෝ එක බලද්දි ඔයාලට මේක ඉබේම මතක හිටිනවා. හරි ඉතින් මං හිතනවා ඉතින් ඔයාලා සුපිරිම කවියක් වෙන්න ඇති කියලා මේක ඔයාලට ඇත්තටම ඔයාලට O level දක්වා ඔයාලා අනිවාර්යෙන් මේක වැදගත් වෙනවා. ඒ හින්දා අනිවාර්යෙන් ඉතින් ඔයාලා මේ වීඩියෝ එක දෙපාර තුන්සරයක් බලන්න. ඒ වගේම ඔයාලගේ යාළුවෝත් ඉන්නවනම් ඔයාලගේ යාළුවන්ට අනිවාර්යයෙන්ම මේක ෂෙයා කරන්න අමතක කරන්න එපා. හරි ඉතින් එහෙනම් අදට මං ගිහිල්ලෙන්නම් මේ මතක මනස අවදි කරන අපේ කාලේ මතක මාස්ටර්